ගොඩක් ප්‍රශ්න තියෙනවා. තව අපි තව එක ප්‍රශ්නයක් බලමු. ගම් වතුර හා නායාම වලින් බොහෝ පිරිසක් පීඩාවටපත් වුණා. මේක කර්ම විපාකයක්ද? මේ සා විශාල පිරිසකට එකවර කර්ම විපාක ලැබෙනවාද කියලා අහනවා. මේක කර්ම විපාක කියන එකටත් වඩා මේක තමයි සසරේ හැටි. මරණයටපත් වුණා නම් යම්කිසි කෙනෙක් ඒ කෙනා දැන් ওই ව්‍යසනයෙන් බේරුණත් මරණයටපත් වෙන්නේ නැද්ද? ඒත් මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙන්නේ මොකෙන්ද? කුමන ක්‍රමයෙන්ද? අපි දන්නේ නැහැ. එයා දන්නෙත් නැහැ. නමුත් ඉතින් මේ වගේ අර වයසට ගිහිල්ලා ලෙඩ වෙලා ලෙඩ ඇඳෙත් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ඉඳලා හොඳටම ඔත්පල වෙලා අර මැරෙන එක තමයි හැමෝම හිතන්නේ. මරණයටපත් වෙන එක. නමුත් එතනත් මොකද වෙන්නේ? එතනත් පීඩාවක් ලබන්නේ. ඉතින් මේ ආකාරයට මරණයටපත් වීමේදීමුත් බීරත ඇති ගැනීමටපත් වෙලා කායිකවත් දුකට පීඩාවටපත් වෙලා මානසිකවත් පීඩාවටපත් වෙලා තමයි මරණයටපත් වෙන්නේ. ඒ නිසා මේ මරණය කියන එක මේ සසරේ සත්‍යයකට උරුම දෙයක්. ඒක කවද්ද කොයි වෙලේද මොන විදිහටද කියන එකට වඩා ඒක තමයි ධර්මතාවයේ ස්වභාවය. ඒ නිසා තමයි ඒකට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය බව, අනිත්‍යයි කියලා. ඉතින් මේ වගේ දෙයක් තියෙනවා. අඩු ආයස බුදුරජාණන් වහන්සේ දේශනා කට වදාළ මේ දේශනාව තුළ අපි කල්පනා කරලා බැලුවට පස්සේ අඩු ආයුෂයෙන් යුතුව මරණයටපත් වෙන්න හේතු වන කාරණා තියෙනවා. ඒ කියන්නේ සත්තු මරලා නම් ආයුෂ අඩුයි. ඒ වගේම තමයි හොරකම් කරලා නම් ධනහානිය ඇති වෙනවා. දුප්පත් වෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිංසා කරලා තියෙනවා ලෙඩ වැඩි. ඒ වගේ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ වගේ දෙයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට ඥානයක් තියෙනවා. චතුප්පාත ඥානය. ඒ කියන්නේ සත්වයා චුත වෙන්නේ කුමන විදිහටද? ඒ වගේ තමයි ඒ සත්වයා චුත වෙලා නැවත උපදින්නේ කුමන විදිහටද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්වයා කර්මානුරූපවයි චුත වෙන්නේ, කර්මානුරූපවයි උපදින්නේ. කර්මානුරූප ඒ කියන්නේ තමන් කරපු යම් දෙයක ප්‍රතිඵලයක් විදිහට තමයි චුත වෙන්නේ. ඒ වගේ තමයි උපදින්නේ. මේ ජීවිතේ කරපු දෙයක ප්‍රතිඵලයක් විදිහට නෙමෙයි. එහෙම නැත්නම් මීට කලින් ජීවිතේ කරපු දෙයක ප්‍රතිඵලයක් විදිහට නෙමෙයි. මේ සසරේ සත්වයා සැරිසරනවා, පැමිණෙනවා. මේ අද වෙනකන් පැමිණලා තියෙනවා. ජීවිතේ එකක් දෙකක් නෙමෙයි, 100ක් 200ක් නෙමෙයි, 1000ක් දසදහසක් ලක්ෂයක් කෝටියක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගංගානම් ගඟේ පටන් ගන්න තැන ඉඳලා අවසානය දක්වා යම් වැලිකඩ ප්‍රමාණයක් ඇදීටත් වඩා කල්ප ගාණක් මේ සසරේ මේ සත්වයා උපතකින් උපතකට යමින් මොකද වෙන්නේ? මේ සසරේ සැරිසරන. ඉපදෙනවා මැරෙනවා. අන්නේ සසර තුල අර කරපු දේවල් තියෙනවා. ඒ කියන්නේ කරපු දේවල් එකක් දෙකක් නෙමෙයිනේ. සාමාන්‍ය ජීවිතය දිහා බැලුවට පස්සේ අපිට පේනවා මනුස්සයෝ මේ සත්තු මරණ විදිය. සමහරක් අය කම්පලා කොටලා මරනවා. සමහරක් අය පාගලා මරනවා. සමහරක් අය ගල් ගහලා මරනවා. පොළු වලින් ගහලා මරනවා. වස දීලා මරනවා. දියේ ගිල්ලලා මරනවා. මෙහෙම දේවල් අපි දකිනවනේ. ඉතින් මේ ජීවිතයේ විපාක ලැබුණේ නැත්නම් ඊළඟ ජීවිතයේ විපාක ලබන්න තියෙන අවස්ථාව
වැඩි. දැන් මේ ජීවිතේ විපාක දුන්නේ නැත්නම් ඊළඟ ජීවිතේ විපාක දුන්නේ නැත්නම් අනිත් ජීවිතේ විපාක ලබා දෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. දැන් ඒ කරපු දෙයක විපාකය කොයි මොහොතේ හෝ ලබන්න ලැබෙන අවස්ථාව වැඩි. ලැබෙන අවස්ථාව වැඩි. ඒ නිසා දැන් මේ ආකාරය දිහා බැලුවට පස්සේ දැන් විශාල පිරිසක් එක වෙලාවකට එක ආකාරයට එකම සිද්ධියකින් මෙබඳු ආකාරයේ ව්‍යසනයකට යට වෙලා ජීවිත හිමි වුණා වගේම තමයි තුවාල වුණා ඒ වගේ තමයි ධනහානි වුණා ආසරණ වුණා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා හිතන්න මේ විදිහට හිතන්න. කියන උණ අය ගැනත් හිතන්න උණ අයත් හිතන්න උණ අය ගැනත් හිතන්න. මේ අකාරුණිකව හිතනවා කියන එක නෙමෙයි මේ මං කියන්නේ. මේ යම් ආකාරයේ තමන් නොකළ යුතු දෙයක් කරලා ලැබුණ විපාකයක් විදිහට හිතන්න. දැන් එහෙම හිතුවොත් තමයි අපිට මේකෙන් අද දවසේ වැළකෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න. අපිට මේ හොඳ දේවල් කරලා නැවත උපතක් කරා ගියත් ඒ හොඳම විතරක් නෙමෙයි ලැබෙන්නේ. හොඳම විතරක් නෙමෙයි ලැබෙන්නේ. තමන්ගේ දරුවෝ ඉන්නවා. තමන්ගේ ඥාති ඉන්නවා. තමන්ගේ දෙමව්පියෝ ඉන්නවා. අපි කොච්චර හොඳින් ඉන්න මහන්සි ගත්තත් තවත් කෙනෙක් ඇවිල්ලා තමන්ගේ දරුවන්ට තමන්ගේ දෙමව්පියන්ට හානි කරන්න හැදුවොත් මේ හිත අර නිවනට බර නැත්නම් මේ හිත පෙළඹෙනවා. ඒ අය කුමන හෝ ක්‍රමයකින් ආරක්ෂා කරන්න. එතකොට මේ කුමන හෝ ක්‍රමයකින් ආරක්ෂා කිරීම කියන කාරණේදී බොහෝ පිරිසක් පාපයට නැඹුරු වෙනවා. කරන දෙන හතුරට වුණත් යමක් කරේ ඒක වළකා ගන්න එහෙම නැත්නම් බේරන්න වැරදි දෙයකින් නම් කරේ ඒක විපාකය නැවතත් එන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා සිද්ධිය මොනතරම් විශාල වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සත්වයා කර්මාරූපෝ චුත වෙනවා කර්මාරූපෝ උපදිනවා. මේක අද ඊයේ කරපු දේවල් නෙමෙයි මේවා සසරේ කරපු දේවල් විපාක විදිහටයි තියෙන්නේ. ඒ නිසා ඒක ඒ විදිහටම තේරුම් ගැනීම වැරදි දේවල් නොකිරීමට අපිව පොළඹවනවා වගේම තමයි. ඒ වගේම තමයි මේ සසර මේ බඳු ප්‍රශ්න තියෙන තැනක් නේද? ඒ නිසා කර්මය ශේ කිරීමම නේද හොඳ? කර්මය ශේ කිරීමම නේද හොඳ? ඒකෙන් කර්මය ශේ කිරීම මේක පාපී කර්මයක් ශේ කළා දාන්න ඕනේ. හැබැයි නැවත උපතක් කරා යනවා පුණ්‍ය ක්‍රියාවත්. ඒක කර්මයම ශේ කිරීම නේද හොඳ කියන තැනට එන්න ඕනි. කර්මය ශේ කරන්න නම් කර්මය ශේ කිරීමේ කර්මයට එන්න ඕනි ක්‍රියාවට එන්න ඕනේ. තමයි එකම මඟ නිවන් මඟ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා එතන පැමිණෙන්න මේ තියෙන මේ ලෝකයේ තිබෙන විවිධාකාර ව්‍යසනයන් දිහා බලලා දැකලා දුකින් නිදහස් වෙන මහන්සි ගන්න. අනිත් එක දැන් මේ දින කීපයක් තුළ ඇතිවන දෙයක්. දැන් සාමාන්‍ය ජීවත් වෙන කාල සීමාව තුළ අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට දියේ ගිහින් මිය ගිය කී දෙනෙක් ගැන අහන්න ලැබෙනවද? පස්කඳු වලට ඊට පස්සේ එහෙම නැත්නම් මේ කොන්ක්‍රීට් වලට යට වෙලා මිය යන්න. එහෙම නැත්නම් තමන්ගේම ගෙදර තියෙන වහල කඩා වැටිලා මේ මිය ගිය ගැන කී දෙනෙක් ආරංචි වෙනවද? ඉතින් එහෙම දෙයක් තියෙනවා. දැන් මේක ගොඩක් අය එකපාරයි. හැබැයි ජීවිත කාලේ අපිට කොච්චරනම් ආරංචි වෙනවද? ඉතින් ඒ කියන්නේ ඉතින් මිනිස්සු විවිධාකාර ක්‍රම වලින් මැරෙනවා. මරණයටපත් වෙනවා. කර්මාරූප උචිත වෙනවා. කර්මාරූප උපදිනවා. ඉතින් ඒබඳු ස්වභාවයක් තියෙන කෙනා සසරගත සත්‍යයක් විදිහට මේ බුද්ධ ශාසනය ලැබුණාට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ කර්මය ශේ කරන කෙනෙක් වෙන්නයි ඕනේ. ඒ කර්මය ශේ කරන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන
විදිහ තමයි කර්ම ශීකිරීමේ ක්‍රමයේ ආරෂ්ඨාංග මාර්ගයයි. ඉතින් ඒ තුළ මනාකොට හික්මෙන කෙනෙක් වෙන්නයි ඕනි. ඉතින් එක එක විදිහට තියෙනවා. ඉතින් මේ ගම්පොළ පවුලක් හන්දනායයි කියලා හිතලා නගරයට ඇවිල්ලා තියෙනවා. නගරයේදී ගම් වතට අහුවෙලා ඒ පවුලම මේ ගිහලා දැන් නාය යයි කියලා හිතලා එතනින් අයින් වෙලා මේ වෙන ගෙදරකට ගියාට පස්සේ මොකද වෙන්නේ? අහුවෙලා පවුලම මිහි ගිහින් ඒ පවුලම මිහි ගිහිලා කියලා කියනවා. ඉතින් එහෙම වන්නේ ඇයි? එතකොට කන්දක් නාය යන ඒකෙන් බේරෙන්න හදනකොට ගම් වතුරට අහුවෙලා පවුලම මිහි ගිහිලා තියෙනවා. එහෙම වන්නේ ඇයි? පිළිතුරක් බලාපොරොත්තු වෙනවා කියලා කියන. ඉතින් ඒක තමයි මේකේ හැටි. බේරෙන්න කොච්චර මහන්සි ගත්තත් අපේ පිටිපස්සෙන් එනවා තවත් දෙයක්. අපි දන්නේ නැහැ. තමන් කරපු දෙයක විපාකයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සිත කියන දේ මුල් වෙනවා. ඒක ප්‍රධාන වෙනවා. සිතීම උපදිනවා. ඒ සිත දුෂ්ට කරගත්තොත් දුෂ්ට කරලා කරන කියන දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා පිටිපස්සෙන් ඇවිල්ලා දුක් විපාක ලබා දෙනවා කියන හරියට කරත්තේ බැඳපු ගුණා වගේ. ඉතින් සතාව එකක දෙකකින් බේරෙන්න උත්සාහ කරත් එයාට විපාක ලැබෙනවා නම් වෙන දෙයකින් දුක් විපාක ඒවා පිටිපස්සෙන් ඇවිල්ලා ඒ විපාක ලබා දෙන ස්වභාවයක් තියෙනවා සසරේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිතන්න බැරි දේවල් තියෙනවා. අචින්තය. ඒ කියන්නේ හිතන්න බැරි කාරණා තියෙන තමයි බුද්ධානම් බුද්ධ විසය අචින්තය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ විසය අචින්තය හිතන්න බෑ කියලා. කම්ම විපාක විසය අචින්තයයි කියලා දේශනා කරනවා. ධ්‍යාන විසය අචින්තය. ධ්‍යාන සමාධිය ගැන කියන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අචින්ති තම්පි භවති. යමක් වෙන්න කලින් හිතන්න බෑ. වෙන්න කලින් හිතන්න බෑ. අචින්ති තම්පි භවති. යමක් වෙනවා නම් ඒ වෙන දේ ගැන හිතා ගන්න බෑ. අපි මොන විදිහට හිතුවත් ඒ හැමදේම ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. කර්මාරූපව පුද්ගලයෙක් විපාක ලබන බවක් තමයි තියෙන්නේ. ඒ නිසා කර්මයම ශේ කරන කෙනෙක් බවට පත් වෙන්න මහසි ගන්න මේ බුද්ධ ශාසනය තුල කුසල් වඩන්න. හොඳයි එහෙනම් අද දවසේ මම හිතන්නේ අපි අද ධර්ම සාකච්ඡාවට ගත කාලේ ඇති. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. කිපයක් තියෙනවා. අපි ඒවා ඊළඟ සතියේ සාකච්ඡා කරමු. හොඳයි හැමදෙනා කුසලයෙන් වැඩෙන්න, නිවනින්ම සැනසෙන්න හැමදෙනාටම තෙරුවන් සරණයි.